ඔන්න අද ලස්පන් යාපනත් අල්ලස් කොමිසමෙන් අධි චෝදනා බාර දීලා. පාර්ලිමේන්තු ඉන්නෙම මම බැලුවා එක්ක බස් කොන්දොස්තරලා එක්ක වඩේ වික්කෙවුන් එක්ක කප්පන් ගත්තු මැති ඇමතිවරු මුන්ට පුළුවන් බ රටක් හදන්න මේ රට මේ ගන්න තීනයකට සන්තෝෂ වෙන්න ඕනේ මේක ඉන්න මිනිස්සු බන්දරාගාර කේසයක් නැගලම යනවනේ දයාසිරි නම් කිව්වේ 3-4ක් කියලා එක දවසේ 3-4ක් කියලා කිව්වේ නෑනේ දයා එක දවසේ 3-4ක් අවුලෝලා දීලා තියෙන්නේ මේ ආණ්ඩු පෙල්ලන්නම තමයි try කරන්නේ පෙල්ලන්න බෑ බං උඹලා මොනවා කරත් මේ ආණ්ඩුව පෙල්ලන්න හම්බෙන්නේ නැහැ පෙල්ලන්න දෙන්නෙත් නැහැ මේ ජනාධිපති මන්ත්‍රීන් ඉතින් මේ ගැන ටිකක් හොයලා බලන්න මේ මොකද මේ කේස් එක නේද උනාරි පිරීමක් යොදාලා තියෙන ඉතින් මේ උගතුන් බුද්ධිමතුන් ඉන්නේ ඉතින් නේද අපිට එහෙම තේරෙන්නේ නැහැ නේ ඉතින් තේරෙන කට්ටියනේ ඔය තැන් වල ඉන්නේ බලන්න බෑනේ බන්දාගත අදපදේ මොකද ඒක මොකද දෙන්න පුළුවන් විසඳුමනේ රස පරිස්සක වාර්තා ඉක්මනින් ගෙන්න ගන්න පුළුවන්ද පාල උසාවියෙන් අප ගන්න ක්‍රමයක් මොකක් හරි එකක් කරන්න පුළුවන්ද නේ මොනවා හරි කරලා ඉතින් මේ තදපදේ මේවා කරන්න තින්නේ මේක දෙපැත්තක් තියෙනවා ඉතින් ඇතුලේ කොල්ලෝ හිර වෙලා ඉන්නවා ප්‍රශ්න ඉතින් ඇති ඉතින් නේද ඒ හින්දා ඉතින් ආණ්ඩුව උනත් ඉතින් දෙපැත්තම බලලා මේකට මේවා කරන් තින්නේ හැබැයි මේක අවුල වුණ කට්ටියත් ඇති භාගය ඉතින් ඒ කට්ටිය ගැනත් ඉතින් ආණ්ඩුව හොයලා බලන්න එකපාර මෙහෙම ඇවිලෙන්නේ මොකද කියලා නේද මොනවා ඇවිල් වුණත් ඉතින් ආණ්ඩුව පෙල්ලන්න නම් හම්බෙන්නේ නැහැ පෙල්ලන්න දෙන්නෙත් නැහැ ඉතින් මේක පෙල්ලන්න ඕන කම දින්නෙත් ඉතින් ඔය නඩු තියෙන මිනිස්සුන්ට නේද මැති ඇමතිවරුන්ට මේක පෙල්ලන්න බෑ කොහොමද අපි පෙල්ලන්න දෙන්නෙත් නැහැ ඉතින් මේක ජනතා ආණ්ඩුවනේ ඉතින් මේකේ ඉන්න බුද්ධිමත් මිනිස්සු කල්පනා කරලා බලලා හිරේ ඉන්න කොල්ලෝ ගැනත් කල්පනා කරලා බලලා ඔය ඔක්කොම මිනිස්සු සාධාරණයක් ඉෂ්ට කරන්නේ පාස් නැති නේද ඔක්කොම මිනිස්සුනේ මිනිස්සු අතින් වැරදි වෙන්නේ ඉතින් ඒකයි ඉතින් මිනිස්සුනේ ඉතින් මේ රටේ පාලකයෝ මිනිස්සුන්ගේ දුක වේදනාව අඳුරනවනේ ඉතින් බලලා ඉතින් නේද ඔය බැඳවලා ඉන්නවා ඉතින් ඔය ඉරේ හිට මිනිස්සුන්ගේ ගෑනු දරුවෝ ඇති ඒ මිනිස්සු ගෙවල් වල දුක් විඳිනවා ඇති ඉතින් දන්නේ නැහැ නේද නේද තාත්තා හිරේ ගියාම ඉතින් ගෙවල් වල ප්‍රශ්න ඉතින් දන්නවනේ ඉතින් හම්බ කරන්න ඉන්නේ තාත්තා අද තියෙන ආර්ථිකෙත් එක්ක ආණ්ඩුවත් ඉතින් අඩියක් හරි පස්සට අරගෙන මේ ගැන කල්පනා කරලා ආණ්ඩුවට උපදෙස් දෙන කට්ටිය ඉන්නවනේ නේද උගතුන් ඉන්නවනේ උපදේශකවරුන් ඉන්නවනේ මේ ගැන කල්පනා කරලා බලන්න දෙපැත්තක් කල්පනා කරලා බලන්න ඕන දෙපැත්තම ගැන බලලා ඉතින් මොකක් හරි හොඳ දෙයක් කරන්නේ නැත්නම් මේ හැමදාම එළි වෙනකොට තියෙන බන්ධනාගාර මේකේ වැඩිම සතුරු වෙන කොටසකුත් ඉන්නවා මේකේ වැඩිපුරම සතුරු වෙන්නේ විපක්ෂේ ඉන්න කට්ටිය ඒ කට්ටිය බලන්න ඉතින් මේ බන්ධනාගාර ඇතුලේ ඉන්න සිරකරුවන් ආදරේ නැහැ. ඒ කට්ටිය පිට දාලා මේ ආණ්ඩුව පෙල්ලන්න පුළුවන් කියලා මහ ජනතාවට මේ පෙන්නුම් කරන මේ ආණ්ඩුව හරි ලොස් මේ කිසිම දෙයක් කරගන්න බෑ. බන්ධනාගාරයක් පාල ගන්න බෑ. ඒ අදහස් තමයි මහ ජනතාව අතරට මේ විපක්ෂේ කට්ටිය යවන්නේ. ආණ්ඩුව ලස්සනට වැඩේ කරගෙන යනවා. ආණ්ඩුව ලොස් නැහැ. ආණ්ඩුවට හොඳට වැඩ පුළුවන්. ඉන්න බාණ්ඩාගාරේ පිරි ඉතිරි යන්නේ නේද? එහෙම ලොස් ජනාධිපති කෙනෙක් නැහැ පිරි ඉතිරි යන්නේ නැහනේ. මේවා නම් කඩාකප්පල්කාරී කියා ඉරිසියාවට කරන වැඩ වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්නේ විපක්ෂේ කට්ටිය දන්නවනේ මුළු විපක්ෂයටම නඩුනේ නේ ප්‍රශ්නනේ ඒ මිනිස්සුන්ට මේ අපිට ආදරේ මිනිස්සු නෙමෙයි අපිට ආදරේ තියෙන හොරා කන්නේ නැහනේ හාලා මේ රට බංකොලොත් කරන්නේ නැහනේ ඒ හින්දා මේ දේශපාලඥයන් නම් අපිට ආදරේ නැහැ ආණ්ඩුව ඉතින් මේ ගැන හොඳ දෙයක් කල්පනා කරලා බලලා ඉතින් හොඳ පියවරක් ගන්න ඉතින් නේ අපි නම් ඉතින් දැනුමක් නැහැ නේ ඉතින් අපිට දන්න දේ ඉතින් කියනවා ඉතින් තේරෙන හින්දා තේරෙන භාෂාවෙන්